මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීති විරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් ජූලි 31 වන දින තෙල්දෙණිය පොලිසිය විසින් අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත තැන්නේ කුඹුර ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුද අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 795ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් එම ප්‍රධාන ජාවාරම්කරු නිදහස් කර ගැනීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කළ උපක්‍රමශීලී මෙහෙයුමකින් අදාළ තරුණයා තෙල්දෙණිය පොලිස් ස්ථානය තුලදී අත්අඩංගුවට ගෙන ඇත. තැන්නේ කුඹුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.